එක දවසක් ගමරාලට ඕන වුණා සයිමන්ගේ බුද්ධිය පරීක්ෂා කරන්න. ඉතින් ගමරාල මොකද දන්නවද කරේ? ඔන්න බලන්නකො කරපු දේ. සයිමන්, ඔයා හෙට උදේ වෙනකොට මට මිනිස්සේ වගේක් නැතුව සත්තු වගේක් නැතුව එන්න ඕන. හරි ගමරාල, මම එන්නම් කොහෙනම්. ඔන්න ඊළඟ දවසේ උදේම සයිමන් ගමරාල හම්බෙන්න ආවා. මේ කොහොමද මේ සයිමන් එන්නේ? එක අතකට සපත්තු, අනිත් අතට මාල, මෝට රමුතු වර්ණයක් දාගෙන. අයියෝ අයියෝ. අයි මට ගමරාල මාත්‍යා කිව්වේ මේ සතෙක් වගේත් නැතුව මිනිහෙක් වගේ නැතුව එන්න කියලා. මං ඉතින් ඒ දෙකටම නැස්තිලා ආවා. සයිමන් තමා සයිමන්. වාගේ බුද්ධියට මං හරිම කැමතියි සයිමන්. ගමේම හැමෝම හිතන් හිටියේ සයිමන් මහ මෝඩයෙක් කියලා. සයිමන්ගේ නුවණ ගැන දැන් ගමරාල කිව්වා ඔක්කොටම.